ඉතින් යාළුවනේ ඔන්න අදත් අපි එකතු වෙලා ඉන්නේ කෝණේශ්වරම් කෝවිල ආසන්නයේ කරපු වීඩියෝ එකේ ඉතුරු වීඩියෝ එකකටයි. අද අපි කෝණේශ්වරම් කෝවිල බලන්නයි මේ යන්නේ. ඔයගොල්ලන්ට පේනවා මේ පාර දිගේ අපි යනවා. මේ හනුමන්තා දෙවියන් තමයි නිරූපණය වෙන පිළිරුව තමයි මේ තියෙන්නේ. අපි මීට කලින් වීඩියෝ එකේ කළේ පල්ලෙහා මුහුද දිගේ මේ පාරට සමාන්තරව මුහුදෙන් ගමන් කරා. අද අපි පෙන්වන්නේ පාර දිගේ මේ කෝවිල පැත්තට යන හැටි. ඉතින් මේ හනුමන් දේව පිළිරුව ඉතාමත් ලස්සනට ඈතට පේනවා. කන්ද මුදුනේ තමයි මේක පිහිටලා තියෙන්නේ. දේවාලයේ ඇතුලේ නම් අපිට බැරි වුණා. ඉතින් මේ අපි බලමු මුහුද පේන විදිය දැන් මේ පරිශ්‍රයේ නම් මේ මුහුදට කිට්ටුවෙන් පිටලා තියෙන මේ කුඩා කුඩා කෝවිල් වගේ පුංචි පුංචි ස්ථාන මේ තැන්වල තියෙනවා. මේ ලොකු ගහත් එක්කලා තමයි ඒක තියෙන්නේ. ඇත්තටම මුහුදට ළඟින් මෙතන බාර වෙනවා ගොඩක් වෙලාවට. දරුවෝ නැති අය ඇවිදිලා දරුවන් බලාපොරොත්තු වෙන්න බාර වෙන තැනක් හැටියට තමයි මේ කෝවිල ගොඩක් ප්‍රසිද්ධ වෙලා තියෙන්නේ. ඊට අදාළ දේවල් තමයි ඔයගොල්ලෝ මේ දකින්නේ. මේ තනිකර මුහුදට ආසන්නයෙන් කන්ද උඩ පිරලා තියෙනවා. අර එදා අපි කලින් වීඩියෝ එකේ මුහුදේ ඉඳන් බැලුවේ මේ කොච්චර උසයිද කියලා. ඒ හරිය තමයි මේ ටික ඇත්තටම පිරලා තියෙන්නේ. දැන් මේ අපි උඩ ඉඳන් මුහුද බලන විදිය තමයි අපිට මුහුද පේන විදිය තමයි මේ දැන් දකින්න යන්නේ. ලොකු උසක් තියෙනවා. ලොකු උසකින් අපි ඉන්නේ. ලංකාවේ එක කෙළවරක මායිමක් තමයි මේ මුහුද ආසන්නව මේ පිළිරුවෙමත් හදලා තියෙන්නේ. ඉතින් ආයෙත් දවසක මේ වගේ වීඩියෝ එකකින් හම්බෙමු. පියෙන් එන්නම්.